හැම දිනකටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ගොඩක් දවසකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඒ නිසා හිතුව පුංචි වීඩියෝ එකක් කරන්න ඕන කියලා. බලන්නකෝ මෙයාලා වැස්සට ලස්සනට ඇදිලා තියෙනවා. මේ බලන්න ලස්සනට මෙයාලා හැඩවිලා තියෙන දැන් ලස්සනට වැස්සත් එක්ක ලොකු වෙලා මල් ඇවිල්ලා හැඩවිලා ලස්සනට තියෙනවා මෙයාලා. ඉතින් හිතුණා පුංචි වීඩියෝ එකක් කරලා දාන්න ඕන කියලා රෑ වුණාට බලන්නකෝ මෙයාලගේ ලස්සන. ඉතින් ඔයාලට මට මේක කරන්න ඕන කියලා දැන් වීඩියෝ එකක් කරේ නැති හන්දා මේ බලන්නකෝ මෙයාලා හරිම ලස්සනට තියෙනවා. අස්සනයි හැම වර්ගෙම ගොඩක් දැන් මල් අඩු වෙලා තිබුණේ. දැන් ඔන්න වැස්සත් එක්ක මල් හැදීගෙන එනවා. ඉතින් ඒ නිසා තමයි හිතුනේ චූටි වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. ඉතින් මේ බල අස්සන මෙයාලගේ සුදු මෙයාලා දැන් හැඩ වෙලා එන්නේ ලස්සනට වැස්සත් එක්ක. රෑ නිසා ටිකක් අමාරුයි ගන්න කලර් එක. මෙතන ලයිට් එළිය නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි ඔය ටික ගත්තේ. ඉතින් හරි ලස්සනට මෙයාලා වැස්සට ගස් ලොකු වෙලා හැදිලා තියෙන්නේ. ඉතින් ඔය බලන්නකෝ. ඉතින් පැකේජ් දැම්මේ නැති වුණාට කෝල් කරලා මල් ඉල්ල ණයට දුන්නා පහුගිය දවස්වල. එහෙම ඉන්න අයට මගේ මාත් එක්ක එකතු වෙලා ඉන්න අය මල් ඉල්ලුවම ඉතින් නොදී බැරි අයට මගේ දුන්නා. මොකද දැන් මම පැකේජ් කරන්නේ ගොඩක් ටිකක් පහුවෙලා කරන්න කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා පැකේජ් කරilla පොඩකට නැවැත්තුවා. ඉතින් මේ බලන්න වැස්සට ඉතින් මෙයාලා හරි ලස්සනට හැදිලා තියෙන්නේ මේ. හැමෝම එක වගේ ලස්සනට හැදිලා තියෙනවා මෙයාලා. ඉතින් බලන්නකෝ දැන් ගස්සෙන්ද වගේ නෙමෙයි මල් පහුගිය දවස්වල ඇත්තටම මල් තිබුණේ නැහැ. දැන් වැස්සත් එක තමයි මල් එන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ගොඩක් දුරට වීඩියෝ කරේ නැතුව තිබුණේ. කරෝලේ කියලා බලන්න නැතුව ඉතින් චූටි වීඩියෝ එකක් චුට්ටක් කරා. ඉතින් ඔයාලට බලන්න ගොඩක් දවසකින් නිසා. ඉතින් ඔය වගේ තමයි මේක කොටසක ටිකක් ගත්තේ මම. මේ පැත්තේ වැස්ස වැඩි හන්ද මම මේ පැත්තකට මේව නරක් වෙන හන්ද මම ටිකක් වැස්ස අඩුවෙන් වැටෙන පැත්තනකට දාලා තියුවා. ඒ ටික තමයි මේ ගත්තේ. අනිත් ටික අර පැත්තේ තියෙනවා. ඒ ටික මට ගන්න යන්න බෑ දැන් රෑ වෙලා නිසා. ඉතින් මේ ගන්න පුළුවන් ඩිංගින් තමයි පුංචි වීඩියෝ පොඩ්ඩක් ලස්සනට ඔයාලට කරලා දැම්මේ. එහෙනම් හැම දිනාටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. කුමාරී ඇන්තූරියම් පෙළ තව මේක නවත්තලා නෙමෙයි මං ටික දවසකට පැකේජ් දාන එක පොඩ්ඩක් නැවැත්තුවා. පහුවෙලා දානවා. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. මට කමෙන්ට් කරන කතා කරන හැමෝටම බොහොම ස්තුතියි. මගේ මල් ගත්තු අයටත් බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් අදට නවතින්නම්. හැම දිනකටම බුදු සරණයි.